සාදරයෙන් පිළිගන්නවා ඔබව එජ්ජේ වීඩියෝස් වෙතින් තවත් අධ්‍යාපනික වීඩියෝවකට. හිතනවා ඔබේ ගද්‍ය රචනයට කතාවට කරුණු රැස් කරගන්න මෙම වීඩියෝව ඔබට උපකාරී වෙයි කියලා. මෙම මාතෘකාවට අදාළ තවත් කරුණු පහත කමෙන්ට් ලෙස හෝ එජ්ජේ වීඩියෝස් අප Facebook page තුල පළ කෙරෙන අතර මෙම මාතෘකාවට අදාළ ඔබ සතු කරුණු කමෙන්ට් ලෙස පළ කිරීමෙන් ඔබ වැනි දැනුම සොයන බොහෝ දෙනෙකුට උපකාරයක් වෙන්න ඔබටත් පුළුවන්. එජ්ජේ වීඩියෝස් channel subscribe කර channel පවත්වාගෙන යාමටත් සහායක් වන්න. රචනා මාතෘකාව ලක්දිව මගී ප්‍රවාහන පද්ධතිය නගා සිටුවීම. ගම නගරයට විවෘත වන්නේ මහා මාර්ග පද්ධතිය හේතුවෙනි. දිනකට නගරයට ඇදී එන ජන සංඛ්‍යාව අතිවිශාලය. රැකියාව සඳහා නගරයට ඇදී එන ජනතාවට ප්‍රවාහන සේවය සපයන්නේ පොදු ප්‍රවාහන සේවයයි. පොදු මගී ප්‍රවාහනය සඳහා වර්තමානයේ බහුලව යොදා ගනු ලබන්නේ බස් රථ හෝ දුම්රිය සේවාවන්ය. පොදු ප්‍රවාහන පද්ධතිය ඔස්සේ නගරයට කේන්ද්‍රගත වන්නේ මෙරට ශ්‍රම හමුදාවයි. ලංකාවේ ශ්‍රම හමුදාව තුළ සේවාංශේ කාර්ය සේවකයෝ මේ පිරිස අතර බහුලව දක්නට ලැබෙති. මෙලෙස දෛනිකව තම රාජකාරී හෝ වෙනත් කටයුතු සඳහා පැමිණෙන ජනයාද බහුලව යොදාගන්නේ මගී ප්‍රවාහන පද්ධතියයි. පෞද්ගලික වාහන හෝ කුලීරත භාවිතය අප රට තුළ ඉහළ අගයක් නොගනී. එම නිසා බොහෝ සාමාන්‍ය ජනයා විශ්වාසය තබා ඇත්තේ පොදු ප්‍රවාහනය කෙරෙහිය. එනමුත් පොදු ප්‍රවාහනයේ වල පල්ලටම වැටී ඇති අවස්ථා බොහෝය. කලට වේලාවට දුම්රිය බස් රථ ධාවනයේ නොවන බව ඊ අතර පවතින ප්‍රධාන චෝදනාවකි. විශේෂයෙන් කලට දුම්රිය ධාවනයේ නොවීම ප්‍රධාන ගැටලුවකි. මෙම ගැටලුව දුම්රිය මගින් අතර පවත්නා නොවිසඳුන ගැටලුවක් බවට පත්ව තිබේ. දුම්රිය සඳහා වාහන තදබදය බල නොපායි. නමුත් පොදු බස් රථ භාවිතයට ගන්නා ජනතාවට ඇති ගැටලු වන්නේ වාහන තදබදයයි. නොයසේනම් පෞද්ගලික බස් රථ කාලයේ කාදමමින් බස් නැවතුම් අසල නවතාගෙන සිටීමයි. මෙම ප්‍රධාන ගැටලුවලට අමතරව තවත් බොහෝ ගැටලු පවතී. එම ගැටලු අතර එකක් වන්නේ මහා මාර්ග පද්ධතියේ පවත්නා අඩුපාඩුයි. එමෙන්ම ජනතාවට ප්‍රමාණවත් වාහන නොමැති තත්වයේද මගී ප්‍රවාහන ගැටලු උග්‍ර කිරීමට හේතු වේ. මහා ප්‍රවාහන ගැටලුව ඍජුවම රටේ ආර්ථිකයට බලපායි. රටේ ශ්‍රම හමුදාව තම වටිනා මිනිස් ශ්‍රමය මහා මග නිකරුණී අපතේ හැරීම ජාතික සම්පත් නාස්තියකි. මහා මාර්ග තදබදය හෝ දුම්රිය කලට නොපැමිණීම හේතු කොටගෙන කාර්යාල හෝ සේවා ස්ථානවලට ප්‍රමාද වී සේවකයන් පැමිණීම වැඩ කළ හැකි කාලයේ නාස්ති වීමකි. මේ ඍජුවම රටේ ආර්ථිකය වෙත බලපායි. රටේ සේවා හා නිෂ්පාදනයේ අවම වීම කෙරෙහි මෙය හේතු වේ. මෙම ප්‍රවාහන ගැටලුව රටේ ජාතික ගැටලුවකි. මෙම ගැටලුවට කඩිනමින් විසඳුම් සෙවිය යුතුය. මේ සඳහා ජාතික මගී ප්‍රවාහන ප්‍රතිපත්තිය සකස් කිරීමට බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුය. මෙම ජාතික මගී ප්‍රවාහන ප්‍රතිපත්තිය තුළ ප්‍රවාහන ගැටලු අවම කිරීමට විසඳුම් සෙවිය හැකිය. දුම්රිය ප්‍රමාදයට පිළියම් යෙදීම එක් නිදසුනකි. මගී ප්‍රවාහන පද්ධතිය නවීන තාක්ෂණය යොදා නවීකරණය කිරීම ප්‍රසංස්කරණය කිරීම තවත් පියවරකි. මහා මාර්ග කාපට් කිරීම දුම්රිය මාර්ග ඉදි කිරීමට නවීන තාක්ෂණය භාවිතයට ගැනීම එක් පියවරකි. මීට අමතරව මහා මාර්ග වර්ගීකරණය කිරීම කළ හැකිය. ප්‍රධාන මාර්ග භාවිතයේ මෙන්ම අතුරු මාර්ග භාවිතයට යොමු කිරීම සිදු කිරීමට හැකිවේ. අධිවේගී මාර්ග හඳුන්වා දීම රට තුළ සෑම නගරයකම සිදුවිය යුතු සංවර්ධනීය පියවරකි. එමෙන්ම නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය හඳුන්වා දීම කළ යුතුව තිබේ. මේ ආකාරයෙන් රටේ මගී ප්‍රවාහන පද්ධතිය නගා සිටුවීම රටේ සංවර්ධනයේ නගා සිටුවීමට හේතුවක් වේ. සංකීර්ණ වෙහෙසකරණී වෑයමේ ඇතැම් තැනක ඇතුළත් විය හැකි උච්චාරණ ව්‍යාකරණ හා තාක්ෂණික දෝෂ පිළිබඳවද කනගාටුව පළ කරන අතර ඔබට සුලියම් හෝ උපකාරයක් වුණා නම් මෙම වීඩියෝව ඒමට මහත් සතුටක්. හමු වෙමු නැවතත් මෙවැනිම වූ අධ්‍යාපනික වීඩියෝවකින්.